මහදන සිටුවරයා තව මහ දවසක් ජීවත් වෙන්නේ ආනන්ද අදින් 7 වෙනි දවසේ මහදන සිටුවරයා මරණයටපත් වෙනවා ආනන්ද කියලා කිව්වා. ආනන්ද හඳුරන්නටත් පුදුමයි. මොකද එයා කාටවත් කරදරයක් ඇති කෙනෙක් නෙවෙයි, හොඳ සාධාරණ වෙලෙන්දේ. සාධාරණ වෙලෙන්දෙක් මහදන සිටුවරයා. ඒකනේ ඉතින් ඒ තරම් හැඟීමක් ආනන්ද හාමුදුරන්ටත් ඇති වුණේ. මහදන සිටුවරයා ගැන කතා කරනකොට මිනිස්සු කතා කරේ මහදන සිටුවරයා සාධාරණව වෙළඳාම් කරන කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි මම මේ ගැන මහදන සිටුවරයාට කිව්වට කමක් නැද්ද? ඇත්තටම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෙනෙක් තමන්ගේ මැරෙන්න දවස ඇහුවොත් එහෙම එයා එතන ඉඳලා නොකානුබී හිඳේවි. මැරෙන්න දවස තමන් දැනගත්තොත් බය හිතෙනවා. මැරෙන දවස දැනගත්තොත් බය හිතෙනවා. එතනින් එයාට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මුළු ඇඟම අඩපණ වෙනවා. අසිහිය තියෙන කෙනෙක්ට නම්, සිහිය තියෙන කෙනෙක්ට නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ස්වාමීනි මම මහදන සිටුවරයාට මේ බව කියන්න දැහුවා. භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද විශ්වාස කරනවා නම් විතරක් කියන්න කිව්වා. විශ්වාස කරනවා නම් විතරක් බුද්ධ වචනය ඒ කියූ දේ විශ්වාස කරනවා නම් විතරක් කියන්න කිව්වා. ආන්න එතනදී ආනන්ද හාමුදුරුවෝ මහදන සිටුවරයා ළඟට ගිහිල්ලා ඊටාම හිමින් මහදන සිටුවරයාට දැනෙන්න නොදැනෙන්න භාග්‍යවතුන් වහන්සේ කියපු මේ කාරණය මහදන සිටුවරයාට කිව්වට පස්සේ හරි සංවේගයක් ඇති වුණා. තව දවස් 7යි මං ඉන්නේ කියලා හරි සංවේගයක් මහදන සිටුවරයාට ඇති වුණා. ඒත් ඔහු පසුබැස්සේ නැහැ. අපි වගේ වුණා නම් ඉතින් එතන ඉඳන්ම නොකානොබේ ගෙදරින් එළියට බහින්නෙත් නැතුව, කාමරෙන් එළියට බහින්නෙත් නැතුව ඇඳටම වැටිලා ඉන්න බලනවා. නමුත් මහදන සිටුවරයා පසුබැස්සේ නැහැ පින්වතුනි. මරණය සම්බන්ධ ආරංචිය Tamanට ඇහුණ තැනදී මහදන සිටුවරයා කතා කර කමක් නැහැ, මට දවස් 7ක් තියෙනවා. මට තව දවස් 7ක් ඉස්සරහට තියෙනවනේ. ඉතින් ඒ දවස් 7 මම කොහොමද ගෙවන්න ඕන කියලා මහදන සිටුවරයා කල්පනා කළා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සමග මේ දවස් 7ම ඔබ වහන්සේ මම ඉන්න තැනට වඩින්නේ කිව්වා. දනට අන්න බලන්න කරපු ආරාධනාව. කල්පනාව ඇති කෙනා මරණය ගැන දින දැනගත්ත කල්පනාව ඇති කෙනා මරණානුස්සතිය වඩන්න පින්වතුනි ටිකක් ඉන්න ගම. ඒක ඉතාම හොඳ භාවනාවක්. බුදුරජාණන් වහන්සේත් මතක් කරනවා මරණානුස්සතිය යම් කෙනෙක් වඩනවද ඒ මරණානුස්සතිය වඩන කෙනාව කෙලින්ම නිවනටම බර කරනවා කියලා බුදුරජාණන් වහන්සේත් මතක් කරනවා. මොකක් හෝ භාවනා කමටහනක් Taman තියාගෙන කොහොම හරි ඒක ටික ටික පුරුදු කරන්න. මෛත්‍රී භාවනාව වුණත් කමක් නැහැ. අර මහා ලෝකෝට පැය ගණන් වචන කියන්නේ නැතුව දෙපැත්තක් ගැන හිතුවත් කමක් නැහැ. මම සුවපත් වෙම්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඕනම තැනක භාවිත කරන්න පුළුවන් භාවනාව මෛත්‍රී භාවනාව. බුද්ධානුස්සති භාවනාව වගේ භාවනාව පුරුදු කරගත්තොත් ඕනම තැනක අපිට භාවිත කරන්න බෑ. අපි ඇඟපත හොදන්න ගිය වෙලාවක් කියලා හිතන්න. එතනදී අපිට බුද්ධානුස්සති භාවනාවක් වඩන්න බෑ. වැසිකිලි කැසිකිලි කරන්න ගිය තැනක් කියලා හිතන්න. එතනදී අපිට බුද්ධානුස්සති භාවනාවක් වඩන්න හිතෙන්නේ නැහැ. සෙරප්පු දෙකක් කකුලේ දාගෙන ඇවිදින වෙලාවක් කියලා හිතන්න. අපිට බුද්ධානුස්සති භාවනාව වඩන්න බෑ. වඩන්න බෑ. ඒ ශ්‍රද්ධාවට බුදුහාමුදුරුවෝ ගැන අමුතු හැඟීමක් පිහිටවලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ ගැන හිතන වෙලාවට නොගැලපෙන මොනවා හරි විදිහක් තියෙනවද? ඒ විදිහත් එක්ක බුදුගුණ භාවනාව වඩන්න හිතෙන්නේ. නමුත් මෛත්‍රී භාවනාව එහෙම නෙවෙයි. ඒක Tamanට හිතෙන ඕනම තැනකදී Tamanට මෛත්‍රී භාවනාව ගන්න පුළුවන්. වාහනේ පදවන ගමන් වුණත් පුළුවන් පින්වතුනි. මම සෝපත් වෙම්මා, සියලු සත්වයෝ සෝපත් වෙත්වා කියන එක වාහනේ පදවන ගමන් වුණත් පුළුවන්. ඒක දිගින් දිගට දියුණු කරගත්තට පස්සේ Tamanට තේරෙනවා ඉස්සර තරම් කේන්ති යන්නේ. ඉස්සර තරම් ආවේගය එන්නේ. මේ මිනිස්සුන්ගේ වචන අහන් ඉන්න පුළුවන් ශක්තිය Tamanට දැන් ලැබිලා තියෙනවා. ඒ වගේදී Taman ඒවට ප්‍රතිචාර දක්වනකොට Taman දෙපාරක් හිතනවා. මොකද එයාට නිතරම කල්පනාවට වැටිලා තියෙනවා මම මෛත්‍රී සහගතව ඉන්න කෙනෙක්. මොකක් හරි කමටහන Taman තියාගන්න ඕන වඩන්න පින්වතුනි. ඒක උපකාර වෙනවා Tamanට ඇත්තටම අන්තිම හුස්මට උනත් උපකාර වෙනවා. භාවනාව පුරුදු පුහුණු කරගෙන තිබුණොත් උපකාර වෙනවා අන්තිම හුස්මට. මහදන සිටුවරයා කල්පනා කරේ මොකද්ද? දින 7ක් එක දිගට බුදුරජාණන් වහන්සේට වෙන කොහෙටවත් වඩින්න නැතුව Tamanගෙම තැනට වඩින්න කියලා ආරාධනා කළා දානෙට. භාග්‍යතුන් වහන්සේ හරිය අනුකම්පාවයින් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ට මහා සංඝරත්නයේ මේ දායක පින්වතුන්ට හරිය අනුකම්පාවයිනේ. භාග්‍යතුන් වහන්සේ මහදන සිටුවරයාගේ ආරාධනාව පිළි අරගෙන දින 7ක් එක දිගට ආනන්ද හාමුදුරුවොත් එක්ක එතනට දානෙට වැඩියා. දවස් 7ක් දන් දුන්නා ජීවමාන බුදුහාමුදුරුවන්ට. 7 වෙනි දවසේ දන් දුන්න එක විතරක් නෙමෙයි, මහදන සිටුවරයා දානේ අවසන් වුණාට පස්සේ බුද්ධ පාත්‍රයේ භාග්‍යතුන් වහන්සේට පිළිගන්වන්නේ නැතිව තමන්ගේ අතේ තියාගෙන බුදුහාමුදුරුවෝ වැඩ හිටපු තැනින් පොඩි පුටුවක් ලං කරන් වාඩි වුණා.
බුද්ධ පාත්‍රය තමන්ගේ අතේ තියාගෙන බුදුහාමුදුරුව වැඩ හිටපු තැනින් වාඩි වුණා. ඒකෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගන්නේ දානෙට විතරක් නෙවෙයි මේ ආරාධනාව කරලා තියෙන්නේ. එහෙනම් එයාගේ හිතේ බණ අහන කැමැත්තක් තියෙනවා. එහෙම නැතිනම් බුදු කෙනෙක් හදිසියේ ජීවමාන හම්බුනොත් බුදුහාමුදුරන්ගේ යවතුම් පැවතුම් ගැන අපි ටිකක් දැනගෙන තියෙන්න ඕනනේ. පිඟුතුන් ගිහිල්ලා දානකට ආරාධනා කරා බුදුරජාණන් වහන්සේ හායෙන්නම් කියලා වචනෙන් කියන්නේ ඒ පිඟුතුන් ආරාධනා කරන දවසට ඒ දායකයා ආරාධනා කරන දවසට උන්වහන්සේට වෙන දානකට ආරාධනාවක් යෙදිලා නැත්නම් උන්වහන්සේ හායෙන්නම් කියලා වචනෙන් කියන්නේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා. ඒකෙන් දායකයා දැනගන්න ඕන ආරාධනාව පිළිගත්තා කියලා. එනිසා මේ පාත්‍රය තමන්ගේ අතේ තියාගෙන ඉන්න තැනදී භාගතුන් වහන්සේ දන්නවා මේ කියන්නේ මොකක්වත් නෙවෙයි බණ ටිකකුත් කියන්න කියන එක තමයි මේ ඉල්ලා සිටින්නේ කියලා. භාගතුන් වහන්සේ මහදන සිටුවරයාට මරණයට බය වෙන්න ඕනේ නෑ කියන එක ගැනම ධර්මදේශනාව කළා. අර දවස් 7ක් කරපු පින්කම් ටිකත් මතක් කරලා මරණයට නොබියව මුහුණ දිය යුතුයි කියන තැනට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව කළා. ධර්මදේශනාව කරලා අවසාන වෙනකොට මහදන සිටුවරට පුදුම සතුටක් ඇති වුණා ජීවිතයේ තේරුණ එක ගැන. ජීවිතයේ තේරුණ එක ගැන මෙපමණ දවසක් හිතන ඇසිල්ල තුලදීත් මහා භයානක බවක් හිතට ඇති කරන මරණය සම්බන්ධ මහදන සිටුවර බොහෝම මදහත් කල්පනාවක් ඇති වුණා. අනේ මරුණත් කමක් නැහැ කියන එක මහදන සිටුවරට හිතුණා. පුදුම සැනසෙල්ලක් සතුටක් දැනුණා ඒ සෝවාන් මාර්ගඵලලාභියෙක් ලබන සතුට. ඒ කියන්නේ දේශනාව අවසන් වෙනකොට සෝවාන් මාර්ගඵලලාභියෙක් ලබන සතුට මහදන සිටුවරයා භාගතුන් වහන්සේ ඉදිරිපිටදී ලැබුවා. බුද්ධ පාත්‍රයත් අරගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ටික දුරක් ගියා. බුද්ධ පාත්‍රයත් අරගෙන භාගතුන් වහන්සේගේ පිටිපස්සෙන් ටික දුරක් ගියා. ගිහිල්ලා මහදන සිටුවරයා නතර වුණා. භාගතුන් වහන්සේ තමන්ගේ තැනට වැඩියා. ගෙදරට එනකොට අනෙක් පැත්ත හැරිලා ගෙදරට එනකොට ඔළුව කකියන්න ගත්තා. භාගතුන් වහන්සේගෙන් සමුව අරගෙන අනෙක් පැත්තේ තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ තැනට එනකොට හිසක කියන්න ගත්ත ඔළුවේ කැක්කුමක් වගේ ආවා. ඒ ඔළුවේ කැක්කුමෙන්ම තමයි ඉන්න තැනට ගොඩ වුණේ. ඒ ගොඩ වෙලා ඇඳේ හාන්සි වුණා. අනේ මගේ ඔළුවේ කැක්කුමයි කියලා ඇඳේ හාන්සි වුණා. අනේ මගේ ඔළුවේ කැක්කුමයි කියලා ඇඳේ හාන්සි වුණ මහදන සිටුවරයා එහෙම්මම අවසාන නින්ද නිදාගත්තා. නමුත් දින 7ක් කරපු මහා පිංකම් මාලාවත් අන්තිම දවසේ බණ ටිකක් අහලා ජීවිතය ගැන තේරුම් ගත්තා. Tamanට යටත් වුණේ එකක් නෙවෙයි රූපයට යටත් වුණේ එකක්. ඒ අවබෝධය යාට පහළ වෙනකොට සක්කාය දිට්ඨිය දුරු වුණා. විචිකිච්ඡාව දුරු වුණා. සීලබ්බත පරාමාස දුරු වුණා. සෝවාන් මාර්ගඵලෙන් මහා පුදුම සැනසෙල්ලක් ලැබුවා. එතනට ඒ ගන්න ලැබෙනවා කියලා කියන්නේ කොච්චර දෙයක්ද ඉතින් ජීවිතේ. ආයෙ අපින් කරන්න ඕනෙත් නෑ ඇත්තටම. සෝවාන් මාර්ගඵලයට තමන්පත් වුණොත් ආයෙ යාට ඇත්තටම පින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට බය වුණත් මහා ලෝකයට ඇති කරගන්න දෙයක් නැහැ. අපි හැම කෙනෙක්ටම සසර බය නම් ඕනෑවටත් වඩා ඇති වෙනවා. මේ ජීවිතය අවසන් වුණාම කොහෙට ගිහලා උපදීත් දන්නේ කොතනට වැටෙයිද දන්නේ. සෝවාන් මාර්ගඵලලාභියෙක් බය වෙන්න ඕනේ නැහැ. හේතුව සතර අපායේ දොරටු සම්පූර්ණම සෝවාන් මාර්ගඵලලාභිය වැහුවා වෙනවා. එයාට ඉස්සරහා ගැන බලද්දී වුණත් මහා බයක් නැහැ. භව 7යි. ඒ භව 7 තුල කොතන හරි තැනක ඉතිරි කරුණු ටිකක් සම්පූර්ණ කරගෙන මාර්ගඵල 4ම සම්පූර්ණ සාක්ෂාත් කරගන්න තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඇත්තටම මහදන සිටුවරයට ආයි බුදුහාමුදුරු හම්බ වුණේ නැති වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. මහදන සිටුවරයට ආපහු රහතන් වහන්සේලා හම්බ වුණේ නැති වුණා කියලා එහෙම ප්‍රශ්නකුත් නැහැ. එයා තමන්ගේ ඥාණය ස්ථාවර කරගත්ත කෙනෙක්. ඒ ඥාණය ස්ථාවර කරගත්ත කෙනාට බුදු කෙනෙක් ළඟ නැති වුණ තැනදීත් හාමුදුරු නමක් ඒ කියන්නේ තමන්ට ධම කියා දෙන්න කෙනෙක් ළඟ නැති වුණ තැනදී වුණත් එයාට පුළුවන් තමන්ගේ කල්පනාවෙන් අර්ථ පරීක්ෂා කරලා අවබෝධය උපදවා ගන්න. පග්ගුණ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ හුස්ම ටික යන වෙලාවදී අනුශාසනාව කරලා භාගතුන් වහන්සේ බුදු කුටියට වඩිනකොට පග්ගුණ හාමුදුරුවන්ගේ හුස්ම ටික ගියා. පග්ගුණ හාමුදුරුවන්ගේ හුස්ම ටික ගියේ රහතන් වහන්සේ නමක් විදියට. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි පග්ගුණ හාමුදුරුවන්ගේ හුස්ම ටික යනකොට උන්වහන්සේගේ මූණ කටේ පුදුම එළියක් තිබුණා කියලා. පග්ගුණ හාමුදුරන්ගේ හුස්ම ටික යනකොට මූණ කටේ පුදුම ඒ කියන්නේ මේ හිතේ බර ඇඟට කොච්චර දැනෙනවද? මූණෙන් කටෙන් කොච්චර ප්‍රදර්ශනය වෙනවද හිතේ තියෙන බර? ස්වාමීනි පග්ගුණ හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය පුදුම ප්‍රසන්න වෙලා තිබුණා කිව්වා. ආනන්ද එහෙම නොවුනනම් තමයි ආනන්ද පුදුමේ කිව්වා.
ආන්න එතනදී භාගතුන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ බණ අහන්න පුරුදු වුණ කෙනෙක් ඉන්නවද? ඒ බණ අහන්න පුරුදු වුණ කෙනා ළඟට එක්ක බුදුරජාණන් වහන්සේ නමක් වඩින්න හිතනවා කිව්වා. එහෙම නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩින්න හිතනවා කිව්වා. එහෙම නැති තැනක ඒ බණ අහන්න පුරුදු වුණ කෙනාට තමන් අහපු ධර්මයේහි අර්ථ සම්බන්ධව තමන්ටම නැවත නැවත සුපරීක්ෂාකාරීව බලලා මාර්ගඵල තත්ත්වයටපත් වෙන්න පුළුවන් කිව්වා. එහෙනම් අවසාන වෙලාවේ හාමුදුරු නමක් ළඟ ඉන්නම අවශ්‍යතාවයක් නැහැ. බණ අහලා තියෙන පින්වතුන්ට ඒ වෙලාවේ තමන් ලබන අත්දැකීමට සිහිය යොමු කරන්න පුළුවන්. ඇඟට වේදනාවක් දැනෙනවා නම් ඒ ඇඟට ඇතිවන වේදනාව ගැන සිහිය යොමු කරනකොට වේදනානුපස්සනාව වැඩෙනවා. හිතට වේදනාවක් දැනෙනවා නම් එයා තේරුම් අරගෙන තියෙනවා නම් මේ වේදනාව ඇත්තටම ඇඟට දැනෙන එකක් නෙවෙයි, මේක හිතට දැනෙන වේදනාවක් කියලා. එයා හොඳට තේරුම් අරගෙන තියෙනවා නම් එයාට චිත්තානුපස්සනාව වඩන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් බණ අහලා තියෙන කෙනෙකුට පින්වතුනි තමන් විසින්ම උනත් අර්ථ පරීක්ෂා කරලා වැටහීම ලබාගෙන තමන්ට තනිවම උනත් ඉතිරි ටික සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මහදන සිටුරයා සෝවාන් මාර්ගඵලයටපත් වුණා. ඒක ඔහු ලැබපු බොහෝම භාග්‍ය සම්පන්න වූ අත්දැකීම. බුදුරජාණන් වහන්සේගේ පිහිට නිසාවෙන්මයි ඔහු ඒ තත්ත්වයටපත් වෙන. ඔහු ඇත්තටම සසරින් නිදහස් වුණා. සසරෙන් 199ක් නිදහස් වුණ කෙනෙක් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා මහදන සිටුවරයා ආරමුණු කරගෙන දේශනා කළ ගාථා දේශනාව ඉදවස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්මිසු ඉතිබාලෝ විචින්තේති අන්තරායං නබුච්චති. මේ කාලවල මෙහෙම මම ජීවත් වෙනවා කියලා හිතින් හිතාගත්තත් මේ ජීවිතයට තියෙන අන්තරාය දකින්න කෙනා, මේ මරණයේ අනතුරු පිළිබඳ හොඳට විදර්ශනා කරගෙන තියෙන කෙනා ජීවිතය ගැන බලාපොරොත්තු පොදිබඳින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් කරපු අනුශාසනාව හරහායි මහදන සිටුවරයා මාර්ගඵල ලැබුවේ.